Hi guys, welcome back to my YouTube channel. අපි ගියා සමා එකේ නෝර්ත් වේල්ස් වල තියෙන පොඩි සිටි එකකට ලැන්ඩනෝ කියලා. ඒක හරිම පොඩි සිටි එකක්. එයාලගේ ට්‍රෑම් රයිඩ් එකක් තියෙනවා. තව කේබල් කාස් තියෙනවා. අපි ගොඩක්ම ගියේ අපිට ට්‍රෑම් රයිඩ් එකේ යන්න ඕන නිසා. ඉතින් අපි කරේ පල්ලෙහායින් කායක නතර කරලා උඩම තියෙන ටිකට් ඔෆිස් එකට අපි පයින් ගියා ට්‍රෑම් රයිඩ් එක ගන්න. ඒ යන අතරතුර වටේ හරිම ලස්සනයි. බැටළුවෝ ඉන්නවා. තව අපිට ඈතින් පේනවා කේබල් කාස් යනවා. ඒ view එක මාරම ලස්සනයි. ගොඩක් කාලෙකින් ඉඳන් ලැන්ඩනෝ යන්න හිතාගෙන හිටියේ. හැබැයි අපිට යන්න chance එකක් හම්බුනේම නැහැ. මම ගොඩක් TikTok videos වල දැක්කා මේ tram ride එක. ඈතින් ඉඳන් බැලුවත් tram එකේ ගිහිල්ලා ඉඳන් බලන view එකත් මාරම ලස්සනයි කියලා. ඉතින් අපි මේක හදිසියෙම plan කරපු trip එකක්. අපි උඩට ටිකට්ස් ගන්න යනකොට එකපාරටම වහින්න ගත්තා. අපිට වැස්සට කොහෙටවත් යන්නවත් තැනක් තිබුණේ නැහැ. හැබැයි ඉක්මනටම වැස්ස පෑවුවා. ඒක නිසා වෙන්නේ ග්ලූමි විදියට පේන්නේ. හැබැයි view එක නම් මාරම ලස්සනයි. උඩම තියෙන ට්‍රෑම් රයිඩ් එක ගත්තට පස්සේ පල්ලෙහා සිටි එකෙන් තමයි ආයි ට්‍රෑම් එක නතර කරන්නේ. ඉතින් අපි හිතුවා අපිට නෙක්ස්ට් ට්‍රෑම් එකට වෙලාව තියෙන නිසා සිටි එකත් චුට්ටක් එක්ස්ප්ලෝර් කරමු කියලා. සිටි එකත් හරිම කියුට් පොඩි සිටි එකක්. හරිම ලස්සනයි. ලෝකල් ෂොප්ස් ගොඩක් තියෙනවා, රෙස්ටොරන්ට්ස් තියෙනවා. මං හිතන්නේ මේක ටුවරිස්ට් ඒරියා එකක්. සමය එක නිසා ටිකක් පොඩ්ඩක් ක්‍රවුඩඩ්. එක ගාව පොඩියට නිකන් කානිවල් එකක් වගේ තියෙනවා. නිකන් ගේමින් ඒරියාස් තව ගොඩක් කරන්න දේවල් තියෙනවා. පොඩි පොඩි ෂොප්ස් තියෙනවා.
මෙතන තව බෝට් ට්‍රිප්සුත් තියෙනවා අපිට ඕන්නම් එයාලට ප්‍රයිවට් පේ කරලා අපිට බෝට් ට්‍රිප්ස් අරේන්ජ් කරගන්න පුළුවන්. හැබැයි ඉතින් අපිට එච්චර යන්න ආසාවක් තිබුණේ නැහැ. මොකද එදා එච්චරම සනී නැහැ, ග්ලූමි වගේ. ඊට පස්සේ ඉතින් අපි මේක වටේ පොඩ්ඩක් කැරකිලා ෆ්‍රිජ් මැග්නට් එකක් අරගෙන අනම්මනම් කෑම ටිකක් කාලා චුට්ටක් හවස් වෙනකන් ඉඳලා අපි ආයෙත් ගෙදර එන්න පිටත් වුණා. ගෙදර එන්න කිව්වට අපි ඉන්නේ බීච් ෆ්‍රන්ට් එකේ. අපේ කායක තියෙන්නේ වුණාට උඩ. ඉතින් අපි ආයෙත් ට්‍රෑම් එක ගන්න ඕන බීච් ෆ්‍රන්ට් එකේ ඉඳන් මැද ස්ටොප් එකකට අපේ කායක ගන්න යන්න. මේ තියෙන්නේ view එක පල්ලෙහා ඉඳන් ආයෙත් උඩට යනකොට මාරම ලස්සනයි. බීච් එක ඈතින් පේනවා. එතකොට අර චූටි චූටි ගෙවල් පොඩියට පේනවා. ඉතින් අපි ආයෙත් උඩටම ගියේ නැහැ. අපේ කායක මැද නතර කරලා තිබුණේ. අපේ කායක නතර කරලා තියෙන තැනින් බැහැලා අපි ඊට පස්සේ ඉතින් ගෙදර එන්න පිටත් වුණා. මං හිතනවා ඔයාලා මේ වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා. ආයෙත් අලුත් වීඩියෝ එකකින් හමු. Thank you for watching.